හැමෝටම සුබ සන්ධ්‍යාවක් වේවා. අයිබෝන්. අපි ජපනීස් වලින් කියලා බලමු නේද? අයිබෝන් කියන බලන්න මුලින්ම එන. අයිබෝන්. අයිබෝන්. හරි. ඔන්න එහෙනම් අපි ජපනීස් වලින් මේ වෙලාවේ හැටියට ආචාර කරමු. තාම 4:00මාරයිනේ. අපි ඒ නිසා කියමු මෙන්න මෙහෙම. තාම කළුවර වැටිලා නැති නිසා අපි කොන්නිචිවා කියමු. කොන්බන්වා වුණත් කමන්නේ. මේ වෙලාවට තමයි හරියටම කොන්නිචිවාද කොම්බන්වාද කියලා තීරණය කරන්න වෙන්නේ. ටිකක් කළුවර වැටලා නම් කොම්බන්වා. දැන්ට එහෙනම් අපි කියමු බලන්න ඔන්න උච්චාරණය. කොන්නිචිවා. කොන්නිචිවා. කියන්න බලන්න. Hello. කොන්නිචිවා. hello නෙමෙයි. කොන්නිචිවා. කොන්නිචිවා. Konnichiwa. කොන්නිචිවා. එහෙනම් ඔන්න අපි ක්ලාස් එක පටන් ගන්න. කොන්නිචිවා කියලා. කොන්නිචිවා. ඔන්න හැම කෙනෙක්ම එකපාර කියමු මයික් එක අන්මියුට් කරලා. කොන්නිචිවා. Konnichiwa. කොන්නිචිවා. හරි. දැන් එහෙනම් මයික් එක මියුට් කරගමු. දැන් මයික් එක මියුට් කරගමු. නැත්තම් හැමෝගෙම සද්ද බද්ද ගොඩක් ඇහෙන්න පුළුවන් නේද? ඒ නිසා ඔන්න අපි උගන්වන වෙලාවට මයික් එක අන්මියුට් කරලා තියාගන්නේ නැහැ. උගන්වන වෙලාවට මයික් මියුට්, ඊට පස්සේ කතා කරන වෙලාවට මයික් අන්මියුට් කරගමු. හරි. ඉතින් ඔන්න අපි බලමු මොකද්ද මේ අද අපි ඉගෙන ගන්න පටන් ගන්න කියලා. අපි ඉගෙන ගන්නේ මයික් මියුට් කරගමු පුතා. අපි අද ඉගෙන ගන්න පටන් ගන්නේ ජපන් භාෂාව. එහෙනම් ජපන් භාෂාව මුල ඉඳලම ඉගෙන ගන්න පුංචි දරුවන්ගේ පාඨමාලාවක් තමයි මේ. ඉතින් මේ පාඨමාලාවට අපි බදවා ගන්න තීරණය කරලා තියෙන්නේ සාමාන්‍යයෙන් 4 වසරේ ඉඳලා දරුවෝ. ඉතින් 2 වසරේ ඉඳලා අකුරු ලියන්න පුළුවන් දරුවෝ ඕනම කෙනෙක්ට සහභාගී වෙන්න දෙන්න අපි තීරණය කළා. මොකද ඒ වගේ වයස්වල ජපන් යන දරුවෝත් ඉන්න නිසා. එතකොට 2 වසරේ ඉඳන් ඒ කියන්නේ Tamanට තනියම ලියන්න දැන් මම මෙහෙම ලිව්වහම බෝඩ් එකේ කියව ගන්න පුළුවන්කම තියෙන්න ඕනේ. එහෙම නැත්නම් අම්මා ළඟ ඉන්න ඕනේ. ඒත් අම්මා හරි අක්කා හරි කවුරු හරි Tamanට උදව් කරන කෙනෙක් ළඟ ඉන්න ඕනේ. එහෙම නැති වුණොත් චුට්ටක් ඔයාට ලියා ගන්න අමාරු වෙනවනේ. ඉතින් ඒ නිසා වුණ එහෙම ඉන්න කෙනෙක්ට විතරයි අපිට ඒ වගේ සලකා බලන්න පුළුවන් වෙන්නේ වයස අවුරුදු ඒ කියන්නේ 8 විතර වෙනකන් ඕකේ. ඊට වඩා පල්ලෙහා අය චුට්ටක් කවුරු හරි කෙනෙක් එක්ක තමයි මේ පන්තියට සහභාගී වෙන්න ඕනේ. මොකද Tamanට ලියා ගන්න බැරි වෙන නිසා. හරි. ඉතින් ඔන්න අපි අද දවසේ ඉඳලා පටන් ගන්නෙ ජපන් භාෂාව මුල ඉඳලම කියලා කිව්වනේ. ඉතින් අපි මෙතනදී ජපන් භාෂාවේ හෝඩි 3ම ඉගෙන ගන්නවා. ඕගොල්ලෝ දන්න විදිහට මොනවද මේ ජපන් භාෂාවේ තියෙන හෝඩි 3? කියන්න බලන්න. අහලා තියෙන විදිහට. අහලා නැද්ද? Hilidana. ඔව් ඔව්. ඔව්. Kanji. 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 ඔන්න hiragana. ඊට පස්සේ katakana. අනිත් එක Kanji. kanji නේද? hiragana, katakana, kanji. ඉතින් ඔන්න මේ ප්‍රධාන හෝඩි 3 අපි මේ පාඨමාලාවේදී ආවරණය කරනවා. ඉතින් ඔන්න පුංචි දූල පුතාලට පුළුවන් හිරාගනා වලටත් කතකනා වලටත් kanji වලටත් වෙන වෙනම පොත් 3ක් තියාගන්න. පොත් 3ක්. මොන පොත්ද දන්නවද? අඟල් භාගේ කොටු රූල් පොත් 3ක්. අඟල් භාගේ ගොඩාක් ලොකු අඟලේ කොටුව නෙමෙයි. ඒකෙන් භාගේ අඟල් භාගේ කොටු රූල් පොත් ඔන්න 3ක් ඕන වෙනවා. හිරාගනා වලට එකයි, කතකනා වලට එකයි, kanji වලට තව එකක්. එහෙනම් ඔන්න
හිරාගන කතකන kanji සඳහා අඟල් භාගේ කොටු රූල් පොත් 3ක් ඕනේ. ඊට අමතරව තව ඔව් කියන්න. මේ මට තියෙන්නේ මේ පොත විතරයි. එහෙනම් පස්සේ ෆොටෝ එකක් ගහලා ටීචර්ට එවන්න. ෆොටෝ එකක් හා ගහලා දැන් පේන්නේ නැහනේ. ඒ නිසා හා පස්සේ එවන්න. හරි. අඟල් භාගේ කොටු රූල් පොත් 3ක් ඕනේ. ඊට පස්සේ තනි රූල් පොත් 2ක් ඕනේනේ. ඒ තනි රෝල් පොත් දෙකෙන් එකක් ඕනේ මෙන්න මේ දෙයට. අමාරු වචන ලියන්න. ඕගොල්ලන්ට vocabulary ලියා ගන්න අවශ්‍ය වෙනවා එක තනි රෝල් පොතක්. එහෙමනම් අපි ඒ අමාරු වචන පොතට දන්නේ නැති ඒ වගේම ඔයාලට දිනපතා අලුතෙන් එකතු වෙන හැම වචනයක්ම එකතු කරගමු. හරිද? දැන් එහෙනම් මේ වෙනකොට ඉගෙන ගත්ත අමාරු වචනය මොකක්ද? නැත්නම් අලුතෙන් එකතු වෙච්ච වචනය මොකක්ද? බලන්න ජපන් වචනය. කොනිචිවා. අන්න හරි. එච්චරයිනේ නේද? තාම එහෙනම් එක වචනයක්. කොනිචිවා. ඔව් කොනිචිවා. මේක විතරයි. දැනට එහෙනම් ඔන්න අමාරු වචන පොතක් සූදානම් කරගත්ත ගමන් ඔයගලන්ට කොනිචිවා කියන වචනය එකතු කරගන්න පුළුවන්. ඉතින් ඒ වගේ දවස තුල එකතු වෙන හැම අමාරු වචනයක්ම අමාරු වචන පොතට එකතු කරගන්න ඕනේ. ඒ වගේම තමයි ඔක්කොම පොතට විතරක් එකතු කරලා හරියන්නේ නැහැ. ඔළුවට දාගන්න ඕනේ නේද? ඉතින් පොඩ්ඩක් ළඟපාතින් පොත තියාගෙන Tamanට විවේකයක් තියෙන වෙලාවට ඒක නිදා ගන්න කලින් නැත්නම් උදේට නැගිටලා චුට්ටක් වචන බලන්න. එතකොට ඕගොල්ලන්ට ඒ වචන හොඳින් මතකයට ආවි. ඉතින් අපි වචන දන්නවනම් ජපන් භාෂාවෙන් හරි ඉක්මනට කතා කරන්න ඒ වගේම එදිනෙදා ජීවිතයේ භාවිතයට ගන්න ඕගොල්ලන්ට පුළුවන්කම ලැබෙනවා. ඉතින් ඒ නිසා ඔන්න පුළුවන් තරම් අපි වචන ටිකක් එකතු කරගමු. ඉතින් ගොඩාක් දුරට මේ පාඨමාලාවේදී අපි බලාපොරොත්තු වෙන ජපානයට යන්න බලාපොරොත්තු වෙන දරුවන්ට ජපන් පන්ති කාමරයටත් සූදානම් කරමින් අරගෙන අනේක. මොකද මේ පන්ති ඇත්තටම අපි පටන් ගන්නේ විශේෂ රික්වෙස්ට් එකක් මත අපේම පාසලේ ඉගෙනුම ලබන අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් ඒ දෙදෙනාගේම ඉල්ලීම මත දුව වෙනුවෙන් මොකද තාත්තා තාම ජපානයේ අම්මා ලංකාවේ. ඉතින් දුවව ජපානයට එක්කගෙන යන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් ඉක්මනටම ඒ දරුවව රෙඩි කරන්න තමයි ජපානයට ගැලපෙන විදිහට මේ පාඨමාලාව ආරම්භ කළේ. ඉතින් එහෙමනම් ජපානයේ පාසලකට ඇතුළත් වෙන දරුවන්ට පන්ති කාමරයට සූදානම් කිරීමත් මේ පාඨමාලාවේදී සිද්ධ වෙනවා. ඒ වගේම චුට්ටක් වයස හිතන්න 6 වසරෙන් වගේ ඉහළ දරුවන්ට ඒගොල්ලන්ට පුළුවන්කම තියෙනවා ජපන් යන්න අදහසක් නැත්නම් මේ පාඨමාලාවේ ඒ කියන්නේ මේ පන්තියේ මාස 4ක් විතර ගිහිල්ලා අපේ 6-11 බේසික් ජපනීස් කෝස් එකකට ජොයින් වෙලා N5 මට්ටම ඊටත් පස්සේ N4 මට්ටම අන්න ඒ වගේ ටික ටික ඉහළට ඉගෙනගෙන යන්න පුළුවන්කම තියෙනවා ජපානයට යන්න අදහසක් නැති දරුවන්ට. ඒ කියන්නේ අපි ඒ දරුවව සූදානම් කරා කියලා මේ ක්ලාස් එක නතර කරන්නේ නැහැ. අවශ්‍ය අයට ඕගොල්ලන්ට ඉන් එහාට යන්න පියවර අපි ගාව තියෙනවා. ඉතින් ඒ නිසා ඔන්න හොඳට මේකෙන් හිරංගනා කතකන හෝඩි දෙකත් එක්කම කන්ජි අක්ෂරත් ඉගෙනගෙන අපි අනෙක් ක්ලාස් එකකට මාරු වෙන්න පුළුවන්කම තියෙනවා. හැබැයි ඔන්න මේ ක්ලාස් එකේ ඉන්නකක් සතියට දවස් දෙකක් තියෙනවා. මොකද අපිට පුළුවන් ඉක්මනට දරුවන්ව සූදානම් කිරීමනේ කරන්න ඕනේ. එතකොට සතියට දවස් දෙකයි සඳුදා සිකුරාදා දෙකේම හවස 4:00 ඉඳලා 6 වෙනකන් තමයි පන්තිය පැවැත්වෙන්නේ. ඔන්න එහෙනම් අපිට ඔක්කොම පොත් අවශ්‍ය වෙනවා. හිරංගන කතකන kanji වලට පොත් 3යි. ඊළඟට තනි රෝල් පොත් 2යි. ඉතින් ඔන්න ඔය පොත් ටික සූදානම් කරගමු. හරි. දැන් එහෙමනම් අපි මුලින්ම චොට්ටක් කතා කරමු නේද? ඔයගොල්ලෝ අඳුන ගන්නත් ඕනේනේ. භාෂාවේදී අපි කතා කරන පැත්තත් අනිවාර්යයෙන්ම කරන්න ඕනේ. මොකද අපිට කතා කරන්න අදහස් ප්‍රකාශ කරගන්නනේ භාෂාවක් ඕන වෙන්නේ. ඉතින් ඒ නිසා අපි කතා කරන පැත්තත් කරන ගමන්ම ඉස්සරහට යමු. හරි. දැන් එහෙනම් අපි මුලින්ම හඳුනා ගමු. අපි කවුද කියලා නේද?
ඉතින් මම තමයි ඔයගොල්ලන්ගේ ක්ලාස් එකේ මින් ඉදිරියට ඉගැන්වීම් කටයුතු කරන්නේ. මම දිල්හානි රණදීර. එතකොට ඔයගලන්ට මට කතා කරන්න පුළුවන් ඊට පස්සේ කවුරු කියලාද? සෙන්සේ. Yeah. සෙන්සේ. ඔව් සෙන්සේ කියලා මට කතා කරන්න පුළුවන්. මම සෙන්සේ නේද? අන්දිල්හානි සෙන්සේ. නේද? ඒ විදිහට එනම් සෙන්සේ කියලා මට කතා කරන්න සෙන්සේ කියන්නේ ගුරුතුමාට. ගුරුතුමා. හරි. ඊළඟට දැන් ඕගොල්ලෝ කවුද එහෙනම්? ඕගොල්ලෝ තමයි ශිෂ්‍යයෝ. එහෙනම් ශිෂ්‍යයාට ජපනීස් වලින් කියනවා මෙන්න මෙහෙම. මොකද්ද? ගක්කුසේ. ගක්කුසේ. ගක්සේ. ඒක ලේසියට ඕනනම් ඔයගොල්ලෝ මේවත් උච්චාරණ කරන්න පුළුවන්. ගක්කුසේ. ගක්කුසේ. හරිද? එහෙනම් ඔන්න මම කවුද? උච්චාරණ කරන්න. මම සෙන්සේ. ඕගොල්ලෝ ගක්සේ. ගක්සේ. හරි. දැන් එහෙනම් කියමු. ඔන්න දැන් මම ආව හඳුන්වලා දෙනවා. මම සෙන්සේ කෙනෙක් නැත්නම් මම ගුරුවරයෙක් වෙමි කියලා දැන් මට කියන්න ඕනේ. මම කියලා කියන්නේ අපි ජපනීස් වලින් පාවිච්චි කරන්නේ සෝසෝ. සෝසෝ කියන්නේ වතෂි. ඔන්න මෙතනට පස්සේ අපි එක අකුරක් එකතු කරගමු. ඒක නිපාතයක්. ඒක වෙනම ඊට පස්සේ කරමු. තේන්නේ නැහැ නේද ඒ ටික? සෙන්සේ. ඔලු කෙලින් කරන්න පන්ති. මයික් මියුට් කරගමු. හරි. දැන් මම ගැන කියන්න යන්නේ. එහෙනම් අපි දානවා ඉස්සරහට වතෂි. නිපාතයක් එකතු කරනවා. මං ගැනනේ කියන්නේ. වා නේද? වතෂි වා සෙන්සේ නැත්නම් ගක්සේ වෙනවා. ඊළඟට දාන්නේ This. දෙස් නේ. වතෂි වා සෙන්සේ දෙස් කියලා ඔන්න මං කියනකොට ඕගොල්ලන්ට කියන්න පුළුවන් වතෂි වා ගක්කුසේ දෙස්. එහෙනම් මම ගුරුවරයෙක් වෙමි. මේ කියන්නේ මම ශිෂ්‍යයෙක් වෙමි. ගක්කුසේ this. එහෙනම් ඔන්න ඔයගොල්ලෝ කියන්න බලන්න එහෙනම් ඔයගොල්ලෝ කවුද කියලා? වතෂි වා ගක්සේ දෙස්. වතෂි වා ගක්සේ දෙස්. ඔන්න මම කියනවා වතෂි වා සෙන්සේ දෙස්. වතෂි වා සෙන්සේ දෙස්. එහෙනම් ඔන්න මම සෙන්සේ ඔයගොල්ලෝ ගක්සේලා. හරි. දැන් ඉතින් ඔන්න අපි එකිනෙකා හඳුනගමු නේද? අපි අපේ නම කියලා. පළමු වතාවටනේ හමු වෙන්නේ. ඒ නිසා අපි චුට්ටක් හඳුනගමු අපි කවුද කියලා නේද? එහෙනම් ඔන්න කෙනෙක්ව මුල් වතාවට හම්බ වුණාම අපි බලමු අපිව කොහොමද හඳුන්වලා දෙන්නේ? අපි කවුද? මම කවුද? මං කොහේ ඉඳලාද ආවේ? ඔයාව අඳුනගත්ත එක සතුටක්. මෙන්න මේ වගේ ජපනීස් වලින් අපි self introduction එකක් නැත්තම් තමන්ව හඳුන්වා දීමක් කරන විදිය අපි අද ඉතාම කෙටිම විදිහට බලමු. ඉතින් එතකොට ඕගොල්ලන්ට ඒක මතක තියාගන්න පුළුවන් අද දවසේම. හරිනේ එහෙනම් මේක. වතෂි වා සෙන්සේ වතෂි වා ගක්සේ දෙස්. ඔන්න මම මේක මකන්නයි යන්නේ. ඔයගලන්ට දන්නේ නැති අලුත් වචන ඔක්කොම අමාරු වචන පොතට එකතු කරගන්න පුළුවන්. අලුත් වචන. එහෙනම් ඔන්න මම මකනවා.
Ah. හරිද? Ah. එහෙනම් දැන් අපි බලමු කොහොමද අපි අපිව හඳුන්වලා දෙන්නේ කියලා. Ini pada dakusnya. හරි. ඔන්න එහෙනම් අපි දැන් හඳුන්වලා දෙන්නයි හදන්නේ. අපි කවුද කියන එක. ඔන්න මුලින්ම කියන්න ඕන එක තමයි මේ තියෙන්නේ. මෙතන. ඉතින් ජපන් වචනය ඒකට කියන තමන්ව හඳුන්වා දෙන එකට මොකද්ද කියන්නේ? ජිකෝසෝකයි. ජිකෝසෝකයි. දැන් අපි ජිකෝසෝකයි එක කරන්නයි යන්නේ. එහෙනම් ඔන්න මම සිංහලෙනුත් ලියනවා. ඔයාලට පහසු වෙන්න. Emang. Ya, ජිකෝසෝකයි. Dan. කොසෝකයි. මේක මොකද්ද? ජිකෝසෝකයි එක. ඔන්න මම සිංහලෙනුත් ලිව්වා. Dikusukai. ජිකෝසෝකයි. Ai dan. Dikusukai. ජිකෝසෝකයි යන්න හරි. ජිකෝසෝකයි. දැන් එහෙනම් අපි මේ යන්නේ ජිකෝසෝකයි කරන්න. ඒ කියන්නේ තමන්ව ජපන් භාෂාවෙන් හඳුන්වලා දෙන්න. හරිද? සූදානම් නේද? Oh. හරි. අපි මෙහෙම දෙයක් කරමුද? දැන් ඉතින් අපි අපිව හඳුන්වලා දෙන්න යනකොට වීඩියෝ වහගෙන බෑනේ. Penting banget. අපි පෙන්වන්න එපා නේද මූණ එහෙම. කෝ ලස්සන මූණ ටික පෙන්නමුද බලන්න වීඩියෝ එක ඔන් කරගමුද හැමෝම. එතකොටනේ අපිට කවුද කියලා පේන්නේ. මොම වීඩියෝ ඔන් කරගමු. චුට්ටි බට්ටෝ ටිකක් නේ ඉන්නේ නේද? හරි. හැම කෙනෙක්ම වීඩියෝ එක ඔන් කරගමු. හරි. ඔන්න එහෙනම් දැන් අපි අපිව හඳුන්වලා දෙන්න යන්නේ. මං කවුද කියලානේ. ඔන්න මුලින්ම මේකෙදි එන්න ඕන දේ තමයි හජිමෙමස්තේ. මෙන්න මේක. බලන්න උච්චාරණ කළා. හජිමෙමස්තේ. හජිමෙමස්තේ. දැන් මෙහෙම කරමු. මෙන්න මෙහෙම දෙයක් කරමු. දැන් මයික් මියුට් කරගන්න හැමෝම. දැන් මයික් මියුට් කරගන්න මුලින්ම හැමෝම. හැමෝම මියුට් කරගන්න. හරිද? ඊට පස්සේ ඔන්න නැත්තම් මට මං කියන එකම ඇහෙනවා. හරිද? දැන් මෙන්න මේකයි කරන්න ඕනේ. ඕගොල්ලෝ ගෙදරනේ ඉන්නේ. ඉන්න තැනක ඉඳලා මයික් එක මියුට් කරලා තියෙන අතරෙම හොඳට ශබ්ද නගලා කියන්න. මට ඇහෙන්න මම අවස්ථාවක් දෙනවා අන්තිමට. මුලින් ඔයා මම කිව්වට පස්සේ හයියෙන් කියන්න නැත්නම් හැමෝම එකපාර කියන්න ගත්තොත් ලොකු ഘോഷාවක් වෙනවනේ. ඒ නිසා මුලින් ඔන්න මං කියන එක අහගෙන ඉඳලා ගෙදර ආයට ඇහෙන්න හයියෙන් කියන්න. ඊට පස්සේ මම වෙලාව දුන්නාට පස්සේ ඔයාට පුළුවන් අන්තිමට ඔයාට කියන්න. හරි නේද එහෙනම්? ඔන්න පටන් ගමු. හජිමෙමස්තේ. දැන් හොඳට කට ඇරලා කියන්න. හජිමෙමස්තේ. Hajimimashite. හජිමෙමස්තේ. Hajimimashite. හජිමෙමස්තේ. Hajimimashite. දැන්ට මයික් මියුට් කරගමු. මං අන්තිමට වෙලාව දෙනවා. දැන්ට මයික් මියුට් කරගෙනම කියන්න. මොකද ඕගොල්ලෝ කියනකොට මට නැත්තම් ආයෙ ඕගොල්ලෝ කියන එකම අහන්න හිතෙනවා. ඒ නිසා මං අන්තිමට දෙන්නම්. හරිද? ඔන්න එහෙනම් මයික් එක මියුට් කරගෙන මට ඇහෙන්න ඕනේ නැහැ. දැනට ඔයා හයියෙන් ඔයා ඉන්න තැන ඉඳලා කියන්න. ඔන්න එහෙනම් මං කිව්වට පස්සේ අපි දෙපාරක් විතර කියමු. හජිමෙමස්තේ. හජිමෙමස්තේ. දැන් බලන්න මේ ඉංග්‍රීසියෙන් ලියලා තියෙන එක. මේක බලුවොත් නම් මෙතන හජිමෙමෂිත කියලානේ කියන්න වෙන්නේ නැහැ. මේක නෙමේ හරිම උච්චාරණය ලියනකොට මෙහෙම තමයි ලියන්නේ. හැබැයි අපි සිංහලෙන් මෙන්න මේ උච්චාරණය තමයි හරි. එහෙනම් හජිමෙමෂිත නෙමේ. මෂ්තේ මේ සිංහල උච්චාරණය තමයි හැම විටම නිවැරදි. අන්න ඒක මතක තියාගන්න. හරි දැන් එහෙනම් කියමු. අන්න මං කිව්වට පස්සේ දෙපාරක් කියමු. හජිමෙමස්තේ. 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 හරි නේද?
හජිමෙමස්තේ. දැන් බලමු මොකද්ද මේ කිව්වේ කියලා. හජිමෙමස්තේ. මේක මේ හැමදාම හම්බෙන අයට කියන්නේ නැහැ. අපිට මුල් වතාවට හම්බ වෙන කෙනෙක්ට තමයි මේක කියන්නේ. ඔයාව හඳුනගත්ත එක සතුටක්. නැත්නම් ඉංග්‍රීසි වලින් අපි කියන්නේ nice to meet you කියලා. ඒක තමයි මේ ජපනීස් වලින් හජිමෙමස්තේ. හජිමෙමස්තේ. ඉතින් ඕක කම්මැලි කමට නිදි මතේ ඇඳුම් ඇර කියලා හරියනවද? නෑනේ. ඔයාව හඳුනගත්ත එක සතුටක් කියලා ඔයාගේ මූණෙන්ම තියෙන්න ඕනේ. හොඳ හිනාවක් එක්ක එහෙනම් හජිමෙමස්තේ. කො බලන්න හොඳ හිනාවක් එක්ක කියන්න බලන්න හජිමෙමස්තේ කියලා. හජිමෙමස්තේ. කො බලන්න හොඳ හිනාවක් එක්ක කියන්න හජිමෙමස්තේ. 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 ඔව් අන්න එහෙනම් හොඳ හිනාවක් එක්ක කියන්න ඕනේ. මොකද අපි සතුටින්නේ කියන්නේ ඔයාව අඳුනගත්ත එක සතුටක් කියලා. ඇත්තටම සතුටුයි කියලා ඔයාගේ මූණෙන් පේන්න ඕනේ. හරිද? ඔන්න ඊළඟට අපි යනවා ඔයා කවුද කියලා කියන්න. එහෙම නැත්නම් ඔයාගේ නම කියන්න. ඔයාට කරන්න තියෙන්නේ බොහොම සුළු වැඩක්. මම මෙන්න මේ නම තියෙන කෙනා වෙනවා කියලා වතශිවා නම දාන්න. දෙස්. වතශිවා දෙස්. දැන් මම කවුද? මගේ නම දිල්හානිනේ. එහෙනම් මම කියනවා වතශිවා දිල්හානි දෙස්. අන්න ඒ වගේ ඔයාගේ නම හිස්තැනට දාන්න. වතශිවා හිස්තැනට නම දැම්ම. දෙස්. දෙසූ නෙමෙයි. බලන්න මේ දෙස් සිංහල උච්චාරණය හැම විටම නිවැරදි. වතශිවා දෙස්. හරිද? වතශිවා දෙස්. දැන් එහෙනම් ඉස්සරට නමක් දාලා මේකම ප්‍රැක්ටිස් කරන්න. වතශිවා දෙස්. වතශිවා දිරුහානි දෙස්. වතශිවා දිරුහානි දෙස්. දැන් ඕගොල්ලෝ බලයි ඇයි මේ දිරුහානි කිව්වේ කියලා. බලන්නකෝ අපේ නම් වෙනස් වෙනවා. ජපනීස් වලින් ඒ ජපන් භාෂාවේ තියෙන උච්චාරණ වලට අනුව අපේ නම් වෙනස් වෙනවා. ඉතින් මට දිල්හානි කියලා කියන්න බෑ. දිරුහානි වෙන්න ඕනේ. මොකද ජපන් භාෂාවේ ලයන්නක් නැහැනේ. ලයන්නක් නැහැ. ලයන්න රයන්න වෙනවා. ඉතින් ඒ විදිහට තමයි මගේ නම දිරුහානි වෙන්නේ. ඕගොල්ලෝ දැනට ඒක ගැන හිතන්න එපා. ඔයාගේ නම ඒ විදිහටම පාවිච්චි කරන්න. පස්සේ අපි නම හදාගමු. දැනට ඔය විදිහටම පාවිච්චි කරන්න. හරිද? එහෙනම් ඔන්න වතශිවා හිස්තැනට නම දැම්ම දෙස්. හරිද? දැන් පුළුවන් කියන්න. අපි එක්කෙනෙක්ට වගේ අවස්ථාව දෙමු කියන්න බලන්න ඉක්මනට. එක්කෙනෙක් කියන්න. තමන්ගේ නම කියන්න බලන්න මේ වාක්‍ය. ඔව්. වතශිවා හිරුමි. අන්න හරි. ඔන්න හරියටම කිව්වා. දැන් අපිට යන්න පුළුවන් එහෙනම් ඊළඟ එකට. දැන් අනුදි ඔව්. දෙස්. අන්න හරි. හරි. ඔන්න එහෙනම් ඊළඟ අවස්ථාව. දැන් ඔන්න ඕගොල්ලන්ට කියන්න පුළුවන් මම ලංකාවෙන් ආවේ කියලා. මොකද ඔයා ජපානයට ගියාමනේ සාමාන්‍යයෙන් ඔයාට මේක පාවිච්චි කරන්න වෙන්නේ. මම ලංකාවෙන් ආවේ. එහෙනම් ඔන්න ලංකාවේ ඉඳලා නෙමෙයි ජපානයට ගියාට පස්සේ එහෙදිනේ ඔයාට මේ ඔයාව හඳුන්වලා දීම කරන්න වෙන්නේ. අන්න ඒ වෙලාවට ඔයා කියන්න ශ්‍රී ලංකා කරා කිමස්තා. දැන් ලංකාවේ නම ශ්‍රී ලංකා වුණාට ජපාන් වලින් ශ්‍රී ලංකා කියන්න බෑ. බලන්නකෝ මං කිව්වේ ලයන්නක් නෑ කියලා. එහෙනම් බලන්නකෝ ලංකාවේ නම කියලා තියෙන හැටි. මෙන්න මෙහෙම. ශ්‍රී ලංකා. ශ්‍රී ලංකා. එහෙනම් පාවිච්චි කරන්න ශ්‍රී ලංකා කරා කිමස්තා. ශ්‍රී ලංකා කරා කිමස්තා. ලංකාවේ ඉඳලා ආවේ. ශ්‍රී ලංකා කරා කිමස්තා. දැන් කියලා ප්‍රැක්ටිස් කරමු. ශ්‍රී ලංකා කරා කිමස්තා. දැන් කියන්න බලන්න කවුරු හරි එක්කෙනේ. ඔව්. කියන්න බලන්න.
ඇහෙන්නේ නෑනේ. ශ්‍රී ලංකා කරාපි මච්චා. ඒකෙදි සුරි ලංකා කියලා අදින්නේ නැතුව මෙන්න මෙහෙම කියමු. සුරි ලංකා කරා කිමස්තා. කායන්නේ දැන් ශ්‍රී ලංකා කියද්දි කායන්නේ ඇදුනට ජපනීස් වලදී අදින්නේ. සුරි ලංකා කරා කිමස්තා. සුරි ලංකා කරා කිමස්තා. දැන් කරන්න සුරි බෑනේ. ශ්‍රී ලංකා කරා කිමස්තා නේද? අහන් ඒක ශ්‍රී හරියට ලංකා කරා කිමස්තා. ඒකේ චුට්ටක් ඇදුනා. සුරි ලංකා කරා කිමස්තා. සුරි ලංකා කරා කිමස්තා. දැන් කියන්න. ශ්‍රී ලංකා කරා කිමස්තා. අන්න හරි. දැන් හරි. අනේ ඒකත් හරි. ඔන්න අන්තිමට තමයි චුට්ටක් ඉතින් කියන්න අපහසු එකක් තියෙන්නේ. බලමුද කියලා. ඔන්න ඒක ටිකක් විකයි නේද? දෝසෝ දෝසෝ මුලින් ඒක කියමු. මයික් එක මියුට් කරගෙනම දෝසෝ 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 අන්තිම ටික යොරොෂිකු ඔනෙගායිෂිමාස් යොරොෂිකු ඔනෙගායිෂිමාස් යොරොෂිකු ඔනෙගායිෂිමාස් යොරොෂිකු ඔනෙගායිෂිමාස් අමාරුයිද? බලමු එකට එකතු කරලා දෝසෝ යොරොෂිකු ඔනෙගායිෂිමාස් දෝසෝ යොරොෂිකු ඔනෙගායිෂිමාස් මෙතන ඉඳලා ඒ කියන්න. මට අමාරුයි ඒක. ඒකනේ ඒක අමාරුයි තමයි. ඒක ඇත්තටම ටිකක් අමාරු එකක් තමයි. බය වෙන්න එපා. මුලදී අමාරු ඒවා දිගටම ප්‍රැක්ටිස් කරනකොට ඒක හුරු දෙයක් වෙනවා. මේක අනිවාර්යයෙන්ම හුරු දෙයක් වෙනවා. බය වෙන්න එපා. එකපාරටම අමාරුයි. මේක අපිට සිංහල භාෂාවේ තියෙන වචනයක් නෙමෙයිනේ. අහලත් නැහැ, දන්නෙත් නැහැ. මුලදී අමාරුයි තමයි. ඕගලන්ට නෙමෙයි. වැඩිහිටියන්ටත් එහෙමයි. ලොකු අයගේ ඔයගොල්ලන්ගේ අම්මලාගේ තාත්තලාගේ වයසේ ඒ අයටත් මේක අමාරුයි. ඒ නිසා මුලදී එහෙම තමයි කියලා තමයි අපි හුරු කරගන්නේ. එහෙනම් ආයි බලමු. දෝසෝ යොරොෂිකු ඔනෙගායිෂිමාස්. දෝසෝ යොරොෂිකු ඔනෙගායිෂිමාස්. මේකේ අදහස ගත්තොත් මෙතන ඉඳලා ඒ කියන්නේ දැන් මේ අද අඳුනගත්ත කෙනෙක්ටනේ මෙතන ඉඳලා මාත් එක්ක හොඳින් වැඩ කරන්න. නැත්තම් සහයෝගයෙන් වැඩ කරන්න. අන්න එහෙම අදහසක් තමයි තියෙන්නේ. දෝසෝ යොරොෂිකු ඔනෙගායිෂිමාස්. දෝසෝ යොරොෂිකු ඔනෙගායිෂිමාස්. දැන් කාට හරි පුළුවන්ද බලන්න කියන්න. අද බැරි වුණාට කමක් නැහැ try කරමු. නමුත් try කරලා බලන්න පුළුවන්ද කියලා කාට හරි කියන්න. දෝසෝ යොරොෂිකෝ ඔනගායිසිමා. අන්න හරි. දැන් එහෙම චුට්ටක් ඈත් වෙලා ඒ කියන්නේ නතර කර වගේ කියන එක එකටම ගන්න ඕනේ හිමීට. දෝසෝ යොරොෂිකු ඔනෙගායිෂිමාස්. ප්‍රැක්ටිස් කරලා මිසක් මේක එකපාරින් නම් බෑ. අනිවාර්යෙන් දිගටම ප්‍රැක්ටිස් කරන්න ඕනේ. ඊට පස්සේ මේක මේ දෝසෝ යොරොෂිකෝ ඔනිෂිවාස්. ඕනෙගායිෂිමාස් ඕනෙගායිෂිමාස් සිංහල එක බලාගෙන කියන්න මේ. දෝසෝ යොරොෂිකු යොරොෂිකෝ යොරොෂිකු යොරොෂිකෝ හරි දැන් හරි. ඕනෙගායිෂිමාස් ඔනිගායිසිමාස්. ඕනෙගායිෂිමාස් ඔනිගායිසිමාස්. ඔය කිව්වේ අමාරු නෑ නේද දැන්? ටික ලේසි වෙයි. අද චුට්ටක් අමාරුයි තමයි. දෝසෝ යොරොෂිකු ඔනෙගායිෂිමාස්. දෝසෝ යොරොෂිකු ඔනෙගායිෂිමාස්. දෝසෝ යොරොෂිකු ඔනෙගායිෂිමාස්. try කරන්න කැමති කෙනෙක් ඉන්නවද? ඉන්නවද? දෝසෝ යොරොෂිකු ඔනෙගායිෂිමාස්. දෝසෝ කියන්න. බය නැතුව කියන්න. වැරදුනාට කමක් නැහැ. දෝසෝ යොරොෂිකෝ ඉසිමාස්. ඔනෙගායිෂිමාස්. ඔනිගායිසිමාස්. අන්න හරි. දෝසෝ යොරොෂිකු ඔනෙගායිෂිමාස්. මේක එකපාරින් මතක ඉන්නේ නෑ. මොකද දිග වචන තුනක්නේ. පොඩ්ඩක් උච්චාරණයත් අමාරු නිසා හුරු කරගන්න. දැන් ඔයාට මේක මතක තියාගන්න අමාරුයි වගේ හිතෙනවනම් කොලේක ලියලා පොඩි
නිදා ගන්න තැන ගහලා තියාගන්න. ඕක කීප සැරේ බලනකොට පොඩ්ඩක් කියවලා බලනකොට ඉබේම හුරු වෙනවා. එච්චර අමාරුයි කියලා බය වෙන්න එපා. හරි. දැන් අපි මුලින් ඉඳන් කියලා බලමු. ඔන්න ඊට පස්සේ මම ඔයගොල්ලන්ට දෙනවා තනියම කියන්න දෙනවා. දැන් එහෙනම් ඔන්න මුලින් ඉඳන් පටන් ගමු. හජිමෙමස්තේ. හජිමෙමස්තේ. Hajinamaste. හජිමෙමස්තේ. Hajinamaste. වතශිව. වතශිව. Hajinamaste. නම දාලා දැන් කියමු. Watashi Haladi desu. ඒකනේ. වතශිව දෙස්. වතශිව දෙස්. ස්රිලංකා කරා කිමස්තා. ස්රිලංකා කරා කිමස්තා. Sri Lanka kara kimasta. අන්න හරි. දෝසෝ යොරොෂිකු ඔනෙගායිෂිමාස්. Dozo yoroshiku onegai shimasu. දෝසෝ යොරොෂිකු ඔනෙගායිෂිමාස්. Dozo yoroshiku onegai shimasu. පුතේ ඒකේ දෝසෝ කියලා එතන අදින්න එපා. සෝ අදින්න එපා. දෝසෝ කියලා එක පාරට නතර කරලා අනිත් එකට යනවා. දෝසෝ යොරොෂිකු ඔනෙගායිෂිමාස්. Dozo yoroshiku onegai shimasu. අන්න හරි. දැන් හරි. දෝසෝ යොරොෂිකු ඔනෙගායිෂිමාස්. Dozo yoroshiku onegai shimasu. ඒකේ චෝට්ටක් ඇදුනා. දෝසෝ කියලා පොඩ්ඩක් ඇදුනා. පොඩ්ඩක්වත් අදින්න එපා. සෝ වලින් පස්සේ දෝසෝ යොරොෂිකු ඔනෙගායිෂිමාස්. Dozo yoroshiku onegai shimasu. අන්න හරි. හරි. දැන් එහෙනම් කවුද කැමති මේ වාක්‍ය හතරම කියන්න? කියන්න කැමති අයට හෑන්ඩ් රේස් කරන්න පුළුවන්. මම අවස්ථාව දෙනවා. හෑන්ඩ් රේස් කළා කියන්න. වැරදුනාට කමන්නේ. වරද්ද කිව්වට කිසිම ප්‍රශ්නයක් නැහැ. මොකද ඔයා වරද්දන එකෙන් අනිත් හිත ඒගොල්ලෝ තේරුම් ගන්නවා. මෙන්න මෙතන මේ විදිහටම කරන්න ඕනේ කියලා. හැමෝම මේ වෙලාවේ වරද්දනවා තමයි. ඔක්කොම හරියට පුළුවන් වෙන්න අමාරුයිනේ නේද? හරි. අපි තමන්ගේ නමින් රීනේම් කරගමුද? නම ක්ලාස් එකේ ජොයින් වෙලා ඉන්න නම තමන්ගේ නමින් දරුවගේ නමින් රීනේම් කරගමුද? අම්මලා හරි කවුරු හරි උදව් කරන්න. නම රීනේම් කරගන්න නැත්තම් මම අම්මලාගේ නමින් තමයි කතා කරන්නේ ඕගොල්ලන්ට. නේද? හරි. මුලින්ම ඉන්නවා හසාරා හිමන්දි. හසාරා හිමන්දි නෙමෙයි නේද? නංගි නේද මේ හසාරාගේ? නංගිගේ නම මොකද්ද? නංගිගේ නම මොකද්ද කියන්න බලන්න. මන් දන්නවා. එනාරා නේද? එනාරසං. එනාරා. හරි. එනාරසං කියන්න බලන්න එනා. Hajinamaste. Watashi wa Enara desu. Sri Lanka kara kimasta. Dozo yoroshiku onegai shimasu. හොඳයිනේ. තුන්වෙනි වාක්‍යයයි කියන්න පුතේ. සුරි ලංකා. Sri Lanka kara kimasta. ඔන්න ඒක ආයි පාරක් කියමු මං කිව්වට පස්සේ. සුරි ලංකා කරා කිමස්තා. Lanka kara kimasta. දෝසෝ යොරොෂිකු ඔනෙගායිෂිමාස්. චුට්ටක් ඇහෙන්නේ නැති ප්‍රශ්නයක් තියෙනවා. ඔයා හරි ලස්සනට කිව්වනේ. දෝසෝ යොරොෂිකු ඔනෙගායිෂිමාස්. ඕනේ හොඳයි. ඔන්න මම ඔයාලට ආයි අන්තිමට අවස්ථාවක් දෙනවා. දැන් ප්‍රැක්ටිස් කරගන්න. සුරි ලංකා කරා කිමස්තා. ඒ හරිය මට චුට්ටක් ඇහෙන්නේ නැතුව ගියා. මම ආයි අවස්ථාව දෙනවා. ඔන්න එතකන් ප්‍රැක්ටිස් කරගන්න. හරි. ඊට පස්සේ අපි දෙමු ඉරුමිසන්ට. ඉරුමිසන් කියන්න බලන්න. Hajimasta. Watashi wa Irumi desu. Sri Lanka kara kimasta. Dozo yoroshiku onegai shimasu. very good. ගොඩක් හොඳයිනේ. හොඳට කිව්වා. කලින් ඉගෙනගෙන තියෙනවද ජපාන්? තාත්තගෙන් ඉගෙන තියෙනවා. නේ ඒකනේ හොඳ පුරුදුකාරයෙක් වගේ කිව්වා. හොඳයි. ඊට පස්සේ කවුද කියන්නේ? සනරිසං කියනව නේද? ඔව් සනරිසං කියන්නේ. සනරිසං වෙනුවෙන් තමයි අපි මේ ක්ලාස් එක පටන් ගත්තේ. සනරිසං කියන්න බලන්න. Sri Lanka kara kimasta. අපි මුලින් ඉඳන් පටන් ගමු පුතේ. මෙන්න මෙතන ඉඳලා හජිමෙ මාස්ටර්.
hajimashite. ඊට පස්සේ Watashi wa tsunami desu. ඕකේ ඊට පස්සේ Sri Lanka kara kimimashite. කිමාෂ්තා කියන්න බලන්න. Kimashita. කිමාෂ්තා ඕකේ අන්තිම එක බලමු කියන්න. Dozo yoroshiku onegaishimasu. ඔනෙගායිෂිමස්. දෝසෝ යොරොෂිකු ඔනෙගායිෂිමස්. try කරන්න බලන්න. Dozo yoroshiku onegaishimasu. ඔනෙගායිෂිමස්. ඔනෙගායිෂිමස්. Onegaishimasu. ඕකේ අදට හොඳයි නේද? තාම මේ පටන් ගත්ත ගමන්නේ නේද? හොඳයි. very good. ඉතින් හොඳට ප්‍රැක්ටිස් කරගන්න ඒක. අන්තිමේක චුට්ටක් අමාරුයි හැමෝටම. ඒ නිසා ඒක ගැන හිතන්න එපා ලොකුවට. අපි ඊළඟ දවසේ හදාගමු හොඳටම. ඊළඟට කවුද කියන්නේ? තව ඉන්නවද කියන්න කැමති අය? නැද්ද? කෝ අපේ අර චූටිම දූ? එයාට අමාරුයිද? Hajimashite. What is it? Sri Lanka karai desu. කරා කිමාෂ්තා? කිමාෂ්තා? දෝසෝ යොරොෂිකු ඔනෙගායිෂිමස්. නේද? දෝසෝ යොරොෂිකු ඔනෙගායිෂිමස්. කියන්න අමාරුයිනේ නේද? ඔයා චූටි වැඩි තාම. හරි. ඔන්න එහෙනම් ඔන්න අපි ඊටාම සරල පුංචියට ගොඩක් ලොකුවට නෙමෙයි පුංචිම විදිහට ගොඩක් කරුණු නැතිව self introduction එකක් නැත්නම් තමන්ව හඳුන්වා දීමක් ජපනීස් වලින් කිව්වොත් ජිකොෂෝකයි එකක් තමයි පුරුදු උනේ. ඉතින් ඔයාට කවුරු හරි ජපානයේදී ජිකොෂෝකයි කරන්න කිව්වොත් මේක කරා නම් ඇති. ජිකොෂෝකයි කරන්න කියලා කිව්වම එහෙනම් මේක තමයි කරන්න ඕනේ. අපි බලමුද කොහොමද කියන්නේ කියලා ජිකොෂෝකයි කරන්න කියලා. ජිකොෂෝකයි ඔන්න මෙහෙම තමයි කියන්නේ. ඔයාට මේක කරන්න කියලා. ඔන්න ජිකොෂෝකයි. ඕ ඕනෙගායිෂිමස්. අර දෝසෝ යොරොෂිකු ඕනෙගායිෂිමස් වල තිබිච්ච එකමයි මේ. ඕනෙගායිෂිමස්. ඒක විතරක් නිසා ලේසි නේද? ජිකොෂෝකයි ඕනෙගායිෂිමස්. මෙන්න මෙහෙම කිව්වොත් තමයි ඔයා ජිකොෂෝකයි එක කරන්න ඕනේ. හජිමෙමස්ටේ. වතෂි වා දෙස්. ශ්‍රී ලංකා කරා කිමස්තා. දෝසෝ යොරොෂිකු ඕනෙගායිෂිමස්. හරිද? ඔන්න මෙහෙම කිව්වොත් ජිකොෂෝකයි ඕනෙගායිෂිමස්. මෙහෙම කිව්වොත් ඔන්න දෙන්න ඕන උත්තරේ තමයි මම ඔයගලන්ට කියලා දුන්නේ මුලින්ම. හරි නේද එහෙනම්? හරි. ජිකොෂෝකයි ඕනෙගායිෂිමස්. ඉතින් මේ වචනත් ඔයගලන්ට පුළුවන් එකතු කරගන්න අමාරු වචන පොතටම. ජිකොෂෝකයි ඕනෙගායිෂිමස්. ජිකොෂෝකයි ඕනෙගායිෂිමස්. හරිද? ඔන්න එහෙනම් කවුරු හරි මෙහෙම කිව්වොත් දෙන්න ඕනේ උත්තරේ දන්නවා. දැන් අපි යමු අකුරු ටිකක් ඉගෙන ගන්න නේද? අකුරු ටිකක්. ඉතින් අද ඔයගොල්ලෝ ගාව පොත් නෑනේ තාම නේද? අංගල් භාගේ පුටු රූල් පොත් නෑනේ තාම. ඉතින් ඕගොල්ලන්ට ඒ නිසා පුළුවන් තමන් ගාව තියෙන කොලේක හරි පරණ පොතක හරි චුට්ටක් අකුරු ලියලා මොන වගේ අකුරුද තියෙන්නේ කියලා පොඩි අදහසක් ගන්න. දැන් අපි බලමු කොහොමද අකුරු ජපාන් භාෂාවේ අකුරු කොහොමද කියලා මේවා ලේසිද අමාරුද කියලා බලමු දැන්. Teacher, කියන්න. මට අර තියෙන හොට ජාතිය මට අර පොතක් තියෙන්නේ ජාතිය ඒ පොතේ ලොකු කොටු තියෙන්නේ.
ඒ කියන්නේ ලොකු කොටු පොත නේද? අඟලේ කොටු පොත වෙන්නේ නැති නේද? නෑ අර ලොකු කොටු පොත. ගොඩක් ලොකුයිද? මට එවන්නකො ෆොටෝ එකක් ගහලා ක්ලාස් එකෙන් පස්සේ. ආ මම එතකොට බලලා කියන්නම්. හරි. දැන් අපි බලමු එහෙනම් අකුරු. දැන් ඕගොල්ලන්ට හිතෙන්නේ නැද්ද? මොකටද මේ හිරංගනයි, කතකනයි, කංජි කියලා? තුනක්ම තියෙන්නේ. එහෙම හිතිලා නැද්ද? හිරංගනක් තියෙනවලු. කතකනක් තියෙනවලු. කංජිත් තියෙනවලු. මොකටද මේ තුනක්? උත්තරේ දන්න අය ඉන්නද? නැද්ද? ඔන්න එහෙනම් හිරංගන කතකන කංජි. මෙතනින් මේ හිරංගන ඕන වෙන්නේ ජපන් අයගේ නම් ගම් වගේ ජපානයේ ඇතුළෙන්ම හැදිච්ච වචන. නම් ගම් ආදී හැම දෙයක්ම ලියන්න. එහෙනම් මේකෙන් ලියවෙන්නේ ජපන් ජාතිකයන්ගේ ඒගොල්ලන්ටම අයිති දේවල්. ඔය පිට රටවල් වලින් ගත්ත ඒවා හැම හිරංගන පාවිච්චි කරලා ලියන්න බෑ. එහෙනම් අපේ නම් එහෙමත් ලියන්න බෑ හිරංගන වලින්. මොකද අපිට තියෙන්නේ පිට රට නම්නේ. ජපන් ජාතිකයන්ට බැලුවම අපි පිට රට අය. එහෙනම් ජපන් අයගේ ජපානෙම උපන් අයගේ නම් ගම් ජපන් වචන ජපානයේම හැදිච්ච වචන ඒ ඔක්කොම ලියන්නේ හිරංගන වලින්. තේරුණාද? ජපන් ජාතිකයන්ගේම දේවල් එහෙනම් හිරංගන වලින් ලියනවා. දැන් ඔය අතරට පිට රට අයත් එකතු වෙනවානේ. අපි වගේ. අපි ජපානයට ගියාම අපි පිට රටියෝ. එහෙනම් අපේ නම් ගම් වගේ දේවල්. දැන් ලංකාවේ නම කොහොමද පාවිච්චි කරේ? ලංකාව මොකද්ද කිව්වේ? ශ්‍රී ලංකා. සුරි ලංකානේ නේද? සුරි ලංකා. එහෙනම් ඒක ලියන්න වෙන්නේ මොන හෝඩියෙන්ද? ශ්‍රී ලංකා. මොන හෝඩියෙන්ද? කතකනානේ. කතකනානේ නේද? හිරංගන වලින් අපේ නම් බෑ. ජපන් අයගේ පුළුවන්. හැබැයි ඔන්න අපේ නම් ලියන්න මේක පාවිච්චි කරන්න පුළුවන්. සුරි ලංකා කියලා ලියන්න, ඔයාගේ නම ලියන්න, ඔයාගේ ඉස්කෝලේ නම ලියන්න, ඔයාගේ ඔක්කොම දේවල් ටික කතකන වලින් ලියන්න පුළුවන්. මොකද ජපානයේ පිට රට අය නිසා. හරිද? තේරුණාද? ඊට පස්සේ ඔන්න කංජි. කංජි. දැන් මොකටද කංජි? දැකලා තියෙනවද කංජි? දැකලා තියෙනවද? චීන අකුරු. මේවා චීනයෙන් ආපු අකුරු. එතකොට මේවා රූපාක්ෂර කියලා කියන්නේ. රූපාක්ෂර. රූපයක් මූලික කරගෙන හැදිච්ච අකුරු. ඒ කියන්නේ රූපයක් පේන විදිහට පටන් අරගෙන ටික ටික අලුත් විදිහට හැදිලා පොඩ වෙනස් වෙලා කංජි ගොඩ නැගිලා තියෙන රූපෙම තමයි. දැන් ඔන්න මම එක කංජියක් ලියලා පෙන්නන්නද? ඔන්න මෙන්න මෙහෙම ලියමුකෝ අපි. මෙහෙම මෙහෙම මෙහෙම. මේ කංජියක්. බලන්නකෝ. ඉරි කෑලි තුනක් නේ. මේ මොකද්ද දන්නවද? චිත්‍රයක් පේනවද මුකුත් මේකේ? රූපයක් මුකුත් හිතා ගන්න පුළුවන්ද? බෑ නේ තාම. ඉතින් ඔන්න මම රූපේ කියන්නම් මොකද්ද කියලා. මේක මේ දිය ඇල්ලක්. ගඟක්. වතුර ගලාගෙන යනවා. ඉතින් ඔන්න මෙහෙම මේ ගඟක්. ගඟක් වතුර පහරක්. මේ වතුර ගලාගෙන යන්නේ. අන්න ඒ ගඟක රූපය තමයි මේ වගේ කංජියක් වෙලා තියෙන්නේ. දන්නවද ගඟට මොකද්ද කියන්නේ කියලා ජපනීස් වලින්? ගඟ නා. ගඟට ඔන්න මෙහිමයි කියන්නේ. කව
කව කියලා බලන්න. කව. කව අන්න හරි. කව කව. එහෙනම් මේ කංජියට අපි කියනවා කව කියලා. මේකෙන් අදහස් වෙන්නේ ගඟක්. ගංග. කව. එහෙනම් මේ වචනේ කොහෙටද එකතු කරගන්නේ ඔයා? කොහෙටද දාගන්නේ මේක? අමාරු වලද? අමාරු වචන පදන්න නේද? කව. 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 ඔන්න එහෙනම් ඔව් මේ ගඟ. හරි. තව එකක් කියලා දෙන්නද? ලේසි එකක්. මට ඉතින් චිත්‍ර නම් අඳින්න බෑ ලොකුවට. නැත්තම් මං චිත්‍රෙකුත් ඇඳලා පෙන්නනවා. චිත්‍ර අඳින්න බෑනේ. ඉතින් මේ තියෙන්නේ මෙන්න මේ වගේ. මොකක් වෙන්නේ නැතිද? කන්දක්. ලොකු දෙයක්. අඳිනගත්තා නේද? එහෙනම් පොඩ්ඩක් පුළුවන් නේද චිත්‍රයක් අඳින්න? කන්දා. එහෙනම් මේ තියෙන්නේ මේ රූපය විකාශනය වෙලා හැදිච්ච කන්ජිය. මුලින්ම මෙහෙම ඇවිල්ලා ටික ටික ඉරි කෑලි ටිකකට සීමා වෙලා. ඉතින් අපි කන්දට කියනවා යම. මා කියලා හැබැයි අදින්න එපා. යම. අන්න හරි. එහෙනම් ගඟට මොකද්ද කිව්වේ? ගඟට කව. කන්දට යම. එහෙනම් ඔන්න කවයි යමයි දෙකම ඔයා එකතු කරගන්න ඕනේ අමාරු වචන පොතට. ඊළඟ දවසේ මම ආයෙ අහනවනේ මොකද්ද කියන්නේ කියලා. අන්න එතකොට මතක තියෙන්න ඕනේ. හරිද? කව යම. ඉතින් ඔන්න හැම කංජියකම හැංගිච්ච මොකක් හරි පින්තූරයක් තියෙනවා. ඉතින් කංජි නිකන් ඉරි කෑලි ගොඩක් නේ මතක තියාගන්න අමාරුයිනේ කියලා බය වෙන්න එපා. ඉතින් ඕගොල්ලන්ට තියෙන්නේ බොහොම සරල කංජි ටිකක්. තව එකක් පෙන්නන්නද? තව කංජියක් පෙන්නන්නද? ඕම් බලන්නකෝ. මේකත් කංජියක්. මේක මොකද්ද දන්නවද? පෙට්ටියක් නෙවෙයි. පෙට්ටිය තමයි ඉතින් නේද? හැබැයි මේක කට. කටට මොකද්ද දන්නවද කියන්නේ? කුච්චි කියලා. බලන්නකෝ අමාරුද කියලා. කුච්චි. නේද? කුච්චි. කිචි නෙමෙයි කුච්චි. මේ කුච්චි. හරිද? ඕකේද? එහෙනම් ඔන්න යම කිව්වොත් මොකද්ද? යම. කන්ද. යම කන්ද. ඊට පස්සේ කව ගඟ. කුච්චි කට. හරි. ඔන්න එහෙනම් කංජි තුනක් දන්නවා. දැන් ඔන්න මම ලියලා පෙන්නනවා. දැන් කියන්න බලන්න මොකද්ද මේ කියලා. මේ මොකද්ද? යම. මේක? කුච්චි. මේක? කව. ආයි දැක්කොත් අඳුර ගන්න පුළුවන් නේද එහෙනම්? යම කුච්චි කව. දුරන මේ නැගිටින්නකෝ. යම කුච්චි කව. හරි. දැන් එහෙමනම් අපි බලමු. දැන් මේ කංචි ගෙන්නුවා නෙමෙයි හොඳ. අහගන්න.
මේ kanji ඉගෙනුවා නෙමෙයි kanji අපි වෙනම්ම කරනවා kanji පොතේ වෙනම්ම කරනවා. එතකොට දැන් බලමුකෝ එහෙනම් අකුරු මොනවාද මේ තියෙන්නේ කියලා අපිට ඔන්න බලන්න. හිරංගනා හෝඩිය. හිරංගන. එහෙනම් බලන්න අකුරු කීයක් තියෙනවද කියලා ගණන් කරගන්න පුළුවන්ද? ఇది කැලින ගහන් තියෙන එකද? තේසින්ද. අකුරු කීයක් තියෙනවද? ගණන් කරගන්න පුළුවන්ද බලන්න. 1 2 3 4 5 6 7 8 9 10 11 කීයක් තියෙනවද අකුරු? බලන්න කීයක් තියෙනවද කියලා. 45 චුට්ටක් අඩුයි. 36 46 46 නේ 46 අන්න හරි 46යි 46යි එහෙනම් ඔන්න හිරංගන හෝඩියේ අකුරු 46ක් තියෙනවා. ඉතින් මේ එක් එක් අකුර ගානේ අපි ලියන පියවරේ ඉඳලා ඔක්කොම කරනවා. ඉතින් හැබැයි අපි මේ ටික මතක තියාගන්න ඕනෙමයි. භාෂාව ඉගෙන ගන්නවා නම් අපි අකුරු දැනගන්න ඕනේ නේද? එහෙනම් ඔන්න මේ හිරංගන හෝඩියේ අකුරු 46ම අපි කරනවා. දවසකට අපි කීයක් කරමුද? 5ක් කරමුද 10ක් කරමුද? 5ක් කරමු නේද? 5ක් කරමු. ඔන්න එහෙනම් මුලින්ම හිරංගනා. හිරංගන අකුරු වලටයි යන්නේ. දැන් ඔන්න අපි දැනගන්නම ඕන දෙයක් තමයි මෙතන තියෙන්නේ. රේඛා අවසන් වන ආකාර. ඒ කියන්නේ මේ අකුරු ලියනකොට ඉරි දැන් අපි සිංහලෙන් අකුරු ලියනවා කියලා හිතන්නකෝ. සිංහලෙන් අකුරු ලියනකොට සාමාන්‍යයෙන් ඔන්න කයන්න නම් මෙහෙම. ආයි තයන්න නම් මෙහෙමනේ. ඉතින් මේ අමෝතු වෙනසක් නැහැනේ රේඛා අවසන් වන ආකාරයක් කියලා. කොහොමත් එකම විදිහට තමයි ඉවර කරන්නේ. හැබැයි ඔන්න ජපන් වල එහෙම නැහැ. රේඛා අවසන් වන ආකාරය හරිම වැදගත්. බලමු එහෙනම්. ක්ලාස් එකේදී කතා නොකරන වෙලාවට මයික් එක මියුට් කරලා තියාගන්න. ඔයා දන්නේම නැතිව මයික් එක අන්මියුට් වෙලා ඔයාගේ කතා කරන එක ඔක්කොටම ඇහිලා තියෙන්න පුළුවන්. ඒ නිසා ටීචර්ට මොනවා හරි ප්‍රශ්නයක් අහලා උත්තර දෙන්නේ නැති වෙලාවට මයික් එක මියුට් කරගන්න. මතක ඇතුව ඒක කරගන්න. කතා කරලා ඉවර වෙච්ච ගමන් මියුට් කරගන්න. හරි දැන් බලමු. ඔන්න එහෙනම් රේඛා අවසන් වන ආකාර. ඔන්න stop, brush up, release. මෙන්න මෙහෙම ආකාර තුනක් තියෙනවා. දැන් අපි බලමු මොනවද කියලා. stop. මොකද්ද මේ stop කියන්නේ? ඔයගොල්ලෝ අහලා තියෙන විදිහට, දන්න විදිහට. stop. ඉවර කරන්න යන. නතර කරනවා කියන එකනේ. නැවතීම. නතර කරනවා. හරි. දැන් බලන්නකෝ. මෙන්න මෙහෙම තනි ඉරක් නේ. ඕකේ නම් ඉතින් අමෝතු වෙනසක් නැහැ. මෙහෙම ගත්තා මෙහෙම. ගෙනල්ලා එක තැනකදී අවසන් කරනවා. දැන් මේ ඉරේ ඔයගොල්ලන්ට පේනවද කොහේ හරි මෙතන හීනි මෙතන මහතයි ඒ වගේ මොකුත් පේනවද? නැත්තම් මෙතන මහතයි මෙතන හීනි එහෙම පේනවද? නෑ. නෑනේ. ඔන්නේ නං ස්ටොප් කියන රේඛාවකදී එහෙම වෙනස්කම් පේන්න බෑ. නිකම්ම අඳින මෙහෙම රේඛාවක්. ඕකේ වෙන මොකක්වත් නැහැ. ඒ කියන්නේ මේ අපි දන්න කියන රේඛාවම තමයි. හරිද? ඒ කියන්නේ මේක ලේසි. ස්ටොප් කියන්නේ සාමාන්‍ය රේඛාවක්. එක තැනකින් පටන් අරගෙන අවසන් වෙන තැන දක්වා ඒ විදිහටම ගේන රේඛාවක් තමයි එහෙනම් ස්ටොප් කියන්නේ. එහෙනම් ඒක ලේසියිනේ. දැන් යමු ඊළඟ එකට. ඔන්න මෙතන තමයි වෙනස් වෙන්නේ. brush up කියලා තියෙනවා. brush up. මෙන්න මේ වගේ චූටි කොක්කක් වගේ. මෙන්න මෙහෙම අවසන් වෙන විදිහේ රේඛාවක්. දැන් අපි බලමු කොහොමද ඒක ලියන්නේ කියලා.
brush up නේ මේක ලියනකොට මෙන්න මෙහෙමයි. මෙහෙම මෙහෙම. දැක්කද? අනිත් පැත්ත හැරුණා එකක් වගේ. මොකද්ද? අනිත් පැත්ත හැරුණා එකක් වගේ. එකක් වගේ නේද? මේ පැත්තට කැලක් දාන්න වෙනවා එහෙම වුණා. හරි. ඔන්නක බලන්නකෝ. මෙහෙම ගත්තා. මෙහෙම. කොක්කක් වගේ තියෙන්න ඕනේ නේද? හැබැයි ඔන්න දැන් මේක මෙහෙම ලිව්වා. ඔන්න බලන්න දැන්ම ලියන්න බෑ. ඔන්න බලන්න. හදිසියෙන්වත් මෙහෙම ලිව්වා. හරිද? මේක වැරදි. ඇයි ඒ වැරදි? මෙන්න මේ රේඛාව අරගෙන මෙතනදී මෙන්න මෙතනදී තද කරලා මෙන්න මෙහෙම උස්සන්න ඕනේ. එහෙම කරේ නෑනේ. බලන්න මේ. මෙහෙම ගත්තේ. ඒ නිසා මේක වැරදි. ඉතින් මේ බ්‍රෂ් ආකාරයේ රේඛාවකදී අන්තිම කොටසේ මෙහෙම 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 මෙහෙම. ඊළඟ ඒක කෙලින් වෙන්න ඕනේ. පොඩක් ඇදුණා. මෙන්න මේ වගේ. ඉතින් මේක එහෙමයි කියලා මෙහෙම ගත්තොත් නැත්තම් එහෙම ගත්තොත් ඒත් හරියන්නේ නැහැ. මෙන්න මේ වගේ උඩට එසවෙන්න ඕනේ. මෙහෙම ගොඩාක් පළලට මෙහෙම ඈතින් ගන්නෙ නැහැ. මේ ළඟ ගන්නෙ. පොඩි කෝණයක්. නිකන් එල් එකක් වගේ. ඉංග්‍රීසි අකුර එල් එකක් වගේ. මේක වැරදි කියන්නේ. ඔව්. ඒක හරියන්නේ නැහැ නේද? ඒක නෙමෙයි හරි. ඔන්න එහෙනම් අපි නිවැරදිව බ්‍රෂ් ආකාරයේ රේඛාවක් ගන්නවා නම් මෙන්න මේ විදිහට කොක්කක් වගේ අවසන් වෙන්න ඕනේ. මේ අන්තිම ටික දැන් මේකේ අන්තිම ටික බැලුවාම ටිකක් කෙඳි කෙඳි වගේ හීනියට පේනවා. එහෙම නැතුව මේක මේ මහතට ගත්තොත් මෙහෙම කරලා ඒක අර ස්ටොප් වගේම රේඛාවක් නේ. ඒක වැරදි. එහෙනම් බ්‍රෂ් අප් ලියනකොට අන්තිම ටික බලන්න කිඳි කිඳි වගේ හීනියටද ලියවෙන්නේ කියලා. දැන් එහෙනම් ලියමු බලන්න බ්‍රෂ් අප් රේඛාවක් ඔයා ලියලා බලන්න. ඔන්න මෙහෙම 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 මෙහෙම. දැන් බලන්න ලියලා ආයි තේරෙන්නේ නැත්නම් අහන්න මගේ. ආයි ලියලා පෙන්නන්නකො එහෙම කියන්න තේරෙන්නේ නැත්නම්. හරිද? පුළුවන් දෙයක ලියා ගන්න. ඊට පස්සේ අපි යනවා ඊළඟ රේඛාව. මේ જાතියේ රේඛාත් අපිට ලියන්න වෙනවා ඉස්සරහට. බලන්න රිලීස්. මොකද්ද මේකේ තේරුම? රිලීස්. රිලීස් කිව්වහම නිදහස් කරනවා. ඒ කියන්නේ මේ රේඛාව ලියනකොට අත නිදහස් කරලා ලියන්න ඕනේ. අත බර කරලා නෙමෙයි නිදහස් කරලා ලියන්න ඕනේ. බලමු ලියන හැටි. ඔන්න බලන්න මෙහෙම අරගෙන අන්තිම ටික අත නිදහස් කළා මුල ටික සාමාන්‍ය රේඛාවක් වගේ පටන් ගත්තට අන්තිම ටික රිලීස් කරනවා. බලමු ලියන හැටි. මෙහෙම 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 මෙහෙම. බලන්න අන්තිම ටිකේ අත බර කරන්නේ නැහැ. පොඩ්ඩක් උස්සලා වගේ ලියන්නේ. මෙන්න මේ වගේ බරක් දෙන්නේ නැහැ. එතකොට මොකද වෙන්නේ? මේ අන්තිම හරිය හරි හීනි. තියුණුයි. උලක් වගේ. හීනයට ලියවෙන්නේ. මේ තරම් මහත නැහැ. ඔන්න බලන්න. මෙන්න මෙහෙම අන්තිම ටික නිකන් කෙඳි කෙඳි වගේ තියෙනවා අන්තිම ටික කොහොම වුණත් හීනි. ලාවට ලියවිලා තියෙන්නේ. එහෙනම් ලියලා බලන්න පුළුවන්ද කියලා. ටීචර් මේ වගේද? පේන්නේ නැහැනේ මට.
මෙහෙමයි. දැන් තව දෙයක් කියන්න ඕනේ නේද? මම ඒකත් කියලා දෙන්නම්. පොඩ්ඩක් ඉන්න. දැන් මේක ලියලා ඉවර වුණාම මම කියන්නම් ඔයගොල්ලන්ගේ අකුරු කොහොමද හරිද කියලා බලන්න කියලා. නැත්තම් ලිව්වට දන්නේ කියලා. නේද? හරි. මේක ලියලා ඉවර කරන්නකෝ මම ඊට පස්සේ කියලා දෙන්නම්. ටීචර් මම මේක ලියලා ඉවරයි. හරි. හැමෝම ලියලා ඉවර කරන්නකෝ. ටීචර් ඔව් කියන්න. කිය. ඔයා පේන්නේ නැතුව ගියා එකපාරට. නෑ. මම මේ වීඩියෝ එක ඕෆ් කරා සුට්ටක්. හරි දැන් ඕකේ. ඔන්න දැන් මං කියලා දෙන්නම්. ඕගොල්ලෝ දැන් අකුරු ලියනවනේ. අකුරු ලිව්වට දැන් දන්නේ නැනේ මේවා හරිද වැරදිද කියලා නේද? මම කියලා දෙන්නම් කොහොමද ඔයගොල්ලන්ගේ අකුරු චෙක් කරන්නේ කියලා. ඒ කියන්නේ ඔයගොල්ලන්ට මට එවල අකුරු හරිද කියලා චෙක් කරව ගන්න පුළුවන්. දැන් එහෙනම් මෙන්න මේ ක්‍රමයටයි කරන්න ඕනේ. දැන් අපි දවසට අකුරු කීයක් කරනවා කිව්වද? කීයද? 5යි. 5යි. එහෙනම් ඔන්න එක අකුරකින් 5 ගානේ දැන් හිතන්න මේක තමයි අකුර. තියෙන්නේ. ඒකෙන් 5 ගානේ අකුරු 5ම එක ෆොටෝ එකක පේන විදිහට ෆොටෝ ගහලා එවන්න මට. මෙන්න මෙහෙම එක අකුරකින් අකුරු 5 ගානේ අකුරු 5ම මෙන්න මේ වගේ ෆොටෝ එක පේන විදිහට ෆොටෝ එකක් ගහලා එවන්න. එතකොට මම ඕගොල්ලන්ගේ නිවැරදි අකුරු ටික මාක් කරලා දෙනවා නිල් පාටින්. මෙන්න මෙහෙම බෝලයක් විදියට එවනවා. මොකද දන්නවද මෙහෙම කරන්නේ? ඇයි බෝලයක් විදියට පාවිච්චි කරන්නේ? ජපන් අය හරි දාද්දි මේ හරිය නෙමෙයි දාන්නේ. හරි දාන්නේ බලන්න. මෙන්න ජපන් මෙහෙම හරි දාන්නවමට. හරි දාන්නේ. එතකොට එහෙනම් දැන් ඕගොල්ලන්ගේ පොතේ රතු පාටින් මෙහෙම ඇඳොත් නේද? නිකන් එකපාරට බය වෙනවනේ. ඒ නිසා මම රතු පාවිච්චි කරන්නේ නැතිව නිල් පාට තමයි පාවිච්චි කරන්නේ හරි අකුරු මාක් කරන්න. එතකොට එහෙනම් මේ හරිය නෙමෙයි අපි දාන්නේ ජපාන් භාෂාවේදී ජපාන් ජාතිකයෝ පාවිච්චි කරන්නේ මේක. එතකොට ඔයාගේ අකුරක් වැරදි නම් මම වැරදි දාන්නේ නැහැ. නමුත් අකුරේ ඒ ලියපු පේලියෙම මෙහෙම වෙනම ලියනවා. රතු පාට පාවිච්චි කළොත් ඔයා ඒ රතු පාටින් මාක් කරලා තියෙන විදිහට අකුර හදාගන්න. ඒ වගේම මම ඔයගලන්ට මොනවා හරි නොතේරෙයි කියලා හිතෙන තැනකදී voice message එකක් දානවා. ඉතින් ඔන්න ඔය මොනවද ලියන්න ඕනේ? අකුරු තාම අපි ලිව්වේ නෑනේ. මම දැන් කියලා දෙන්න යන්නේ. එතකොට මේ ක්‍රමයට ඕගොල්ලෝ මට අකුරු ලියලා එවන්න. දැන් අපි අද ඉගෙන ගන්නවා අකුරු. ඒ අකුරු ටික එහෙමනම් මට මේ විදියට ෆොටෝ එකක් ගහලා එවන්න ඕනේ. හරිද? එහෙම එවුවම මම ඔයගලන්ට අකුරු මාක් කරලා දෙනවා. හරි. ඔන්න එහෙනම් නැතුව එක අකුරෙන් අකුරට වෙන වෙනම ෆොටෝ ගහලා එවන්න එපා. මොකද චෙක් කරන්න ගොඩක් ලොකු වෙලාවක් යනවා. මේ විදිහට එවුවම මට අකුරු ටික චෙක් කරලා දෙන්න පුළුවන්. හරි. ඔන්න දැන් බලමුකෝ අපි මොනවද මේ අකුරු කියලා. ඔන්න දැන් යන්නේ අපි අකුරු ලියන්න. ඔන්න බලන්න. අයන්න. අයන්න. ජපන් භාෂාවේ ඔන්න මුලින්ම අපිට හම්බෙන්නේ සිංහල වල වගේම එහෙනම් ඔන්න බලමු ලියන හැටි. පියවර 3යි. ඔන්න බලන්න. 1 2 3. හරිද? ඔන්න බලන්න. මෙහෙම 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 මෙහෙම. හරිද? ඔන්න බලමුකෝ. පළවෙනි ඉර මෙහෙම පොඩි ඉරක් උඩක් පල්ලට ගන්න එපා. හරි මැදින් ගන්න. පොඩ්ඩක් දකුණු පැත්තට
බරව අවසන් වෙන්නේ. මුල ටික කෙලි අන්තිම ටික මෙහෙම වමට නෙමෙයි දකුණට බරව. ඊට පස්සේ ඔන්න ඊළඟ පියවර තමයි වැදගත්ම. මේ ඉරට පල්ලෙහායින් මෙහෙම මෙන්න මෙහෙම මේ මට්ටමටම ගෙනහලා තමයි අවසන් කරන්නේ. ආයෙත් කියලා බලමු. මෙහෙම 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 මෙහෙම. ඉතින් ඔයාගේ අකුර ලියලා ඉවර වෙලා බලන්න. මෙතනින් චූටි කොටසක් එළියට එන්න ඕනේ. මෙතනිනුත් එන්න ඕනේ. මෙතන එකම මට්ටමක වගේ අවසන් කරා. දැන් ඊළඟට තව චූටි දෙයක්. ඔන්න ඔයගලන්ට පේනවද බලන්න මාළුවෙක් ඉන්නවා. නේ? මාළුවා. ඔන්න මාළුවාගේ ඇහත් මල් ඇඳා. එතකොට මේ මාළුවා කොහෙටද පීනන්නේ? පැත්තට පහළට. මෙන්න මේ වගේ. එහෙනම් ඔයගොල්ලන්ගේ අකුර බලන්න. මේ විදියට මාළුවේගේ හැඩය එනවද කියලා. නැතුව මේ ඔළුව කොටස මේ පැත්තට එහෙම නෙමෙයි. දැන් එහෙනම් ලියන්න බලන්න. ආයි ලියන්න ඕන නම් ඒක කියන්න. අයන්න. ආයිත් බලන්නකෝ. මෙහෙම මෙහෙම මාළුවගේ ඔළුව පැත්තට පහළට මෙහෙම කෑලි එළියට ඇවිල්ලා තියෙන්න ඕනේ. බලන්න එහෙම තියනවද කියලා. මේක තමයි අයන්න. දැන් ලියමු එහෙනම්. ලියලා ඉවරද? අකුරු 5ක් ලිව්වම ඇති. ඊට පස්සේ මම ඕගොල්ලන්ට චෙක් කරලා දෙන්න. තාම ලියනවද? හරි. මම මේ අකුරු 5 චෙක් කරලා දෙනවනේ. ඊට පස්සේ ඕගොල්ලන්ට පුළුවන් ඕගොල්ලන්ගේ අඟල් භාගයේ කොටු රෝල් පොතේ පිටුවක් පිරෙන්න ලියන්න. හරි. ලියලා ඉවර වුණාට පස්සේ හෑන්ඩ් රේස් කරන්න බලන්න. එතකොට අපිට ඊළඟ අකුරට යන්න පුළුවන්. පෙන්සිල් එක හරිද? මට එවන්න පුතේ ක්ලාස් එක ඉවර වුණාට පස්සේ එවන්න. මොකද මෙතනදී පේනවා අඩුයි. ඈතට යන්තමට පේන්නේ. එතකොට පැහැදිලිව පේන්නේ නැහැ. ඒ නිසා මට ක්ලාස් එකෙන් පස්සේ එවන්න. මම චෙක් කරලා දෙනවා අකුරු ටික. හරිද? ඉවරයි අත උස්සන්න. එක්කෙනයිද? ඉවර. ටීචර් මම ඉවරයි. එහෙනම් හෑන්ඩ් රේස් කරන්න. Zoom එකේ තියෙනවනේ හෑන්ඩ් රේස් කරන්න කියලා ඔප්ෂන් එක. හොයාගන්න පුළුවන්ද? හොයාගන්න බෑද? නෑ. හරි. කමන්න. හිමීට බලන්න. පස්සේ හොයාගන්න පුළුවන් වෙයි. ඉවරයි වගේ නේද? ඔන්න එහෙනම් මේ අකුර මොකද්ද? ආ අකුර. ඊළඟට අපි යනවා බලන්නකෝ ඊළඟ අකුර මොකද්ද කියලා. ඊ
ඊ ඊ අකුර. පියවර 2යි. ඔන්න බලන්න ලියන හැටි. ඔන්න මෙහෙම ගත්ත කොක්කක් එක අවසන් කරා දෙක මෙහෙම. චුට්ටක් වමට බර වෙලා වගේ නේද? මෙහෙම මෙහෙම. ඔන්න බලන්න මෙහෙම මෙහෙම. මෙහෙම මෙහෙම. පොඩ්ඩක් වමට බර වෙලා වගේ ගොඩාක් කැල කරලා ලියන්නත් එපා. එතකොට එහෙනම් තව දෙයක් මේකෙදි මතක තියාගන්න ඕගොල්ලෝ මේ පටන් ගන්න මට්ටම. එතකොට මේ පටන් ගත්ත මට්ටමත් එක්ක බලද්දි මේ ඉර පටන් ගන්න චුට්ටක් විතර පල්ලෙහායිනේ. ඒකත් නැතුව උඩම නෙමෙයි. මේ මට්ටමෙන්ම නෙමෙයි චුට්ටක් පල්ලෙහායි. ඒ වගේම ඉවර වෙන්නේ මෙච්චර පල්ලෙහාට ගෙනහලා නෙමෙයි. එහෙනම් මේ ඉර තියෙන හරියට ගත්තොත් මේකේ මැද හරියෙන් වගේ. මැද. නැතුව උඩටවත් පහළටවත් නෙමෙයි. ඒකත් මතක තියාගන්න. ඔන්න බලන්න ආයේ. මෙහෙම මෙහෙම. ඉතින් තව චූටි දෙයක්. ඒ තමයි මේක ඇත්තටම අපි අත් අකුරක් විදිහට ලියන අකුරක්. පොතේ ලියන්න පාවිච්චි කරන හැබැයි පොත්පත්වල printed නැත්නම් මුද්‍රිත අකුරු තියෙනවා චූට්ටක් විතර වෙනස්. පොඩි කෑල්ලක් එකතු වෙලා. මෙන්න මෙහෙම. පොතේ print කරලා තියෙනකොට ඔයගලන්ට මෙහෙම දකින්න ලැබෙයි. මෙහෙම. මොකද උනේ? චූටි කොක්කක් මේ පැත්තට එකතු වුණා විතරයි. එහෙම දකින්න ලැබුණොත් මේකත් මේකම තමයි. ඒ නිසා ඔයාට අඳුන ගන්න පහසු වෙන්න මේ අකුරක් උඩින්ම ලියලා තියාගත්තට කමන්නේ. එතකොට මුද්‍රිත අකුර විදියට එක අකුරක් ලියලා තියාගන්න. ඔයා පොතේ ප්‍රැක්ටිස් කරනකොට මේක ලියන්නයි. දැන් එහෙනම් ලියමුද ඊ අකුර? ඊ අකුර දැන් ලියමු. ඉවරයි අත උස්සමුද? ටීචර් මාම ඉවරයි. ඉවරයි නේද? ඔන්න එහෙනම් මේක ඊ අකුර. එහෙනම් දැන් පුළුවන් නේ? අකුරු දෙකක් දන්නවා. දැන් අපි යමු තුන්වෙනි අකුරට. ඌ බලන්නකෝ. ඒකත් හරි ලේසි. ඔන්න බලන්න. මෙහෙම. මෙහෙම. හරියට නිකන් පීරිසිකෝප් එක අණ්ඩක් වගේ නේද? ඔන්න බලන්නකෝ ලියන හැටි. මෙහෙම. මෙහෙම. ඔන්න මේ දෙවෙනි පළවෙනි ඉර මෙන්න මෙහෙම අරගෙන දෙවෙනි ඉර පටන් ගනිද්දි මේ මට්ටමට වඩා තව චුට්ටක් ඉස්සරහට යන්න. එතන ඉඳලා ටික ටික උඩට යනවා. හොඳට මෙහෙම රවුම් කරලාගෙන අවසන් කරනවා. ඉතින් ඔන්න මේ ඉර තමයි ගොඩක් වෙලාවට එහෙ මෙහෙ යන්නේ. ඉතින් මෙන්න මේ මට්ටමින් දකුණට ගේන්න එපා මේ ඉර. එහෙනම් මේ කොටසත් එක්ක බලද්දි එතන උඩින් තමයි තියෙන්න ඕනේ උඩ ඉර. බලමු ලියලා. මෙහෙම 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 මෙහෙම. ඒ වගේ එහෙනම් අත සැහැල්ලුවෙන් ගෙනත් අවසන් කරන්න. මෙහෙම මෙහෙම. ඉතින් ඔන්න මේ ඉර මෙහෙට එන්න බෑ. ඔන්න එහෙනම් සීමාවක් දාලා තියෙන්නේ.
මෙහෙට ඒම තහනම්. ඒ වගේම වමට බර වෙන්නත් එපා. මැදත් නෙමෙයි චුට්ටක් දකුණු පැත්තේ ඉහළට වෙන්න වගේ තමයි මේක තියෙන්න ඕන. ඌ අකුර. ඉතින් ඔන්න මේකෙත් තියෙනවා මුද්‍රිත අකුරක්. පොතේ උඩින්ම ඔයාට ලියලා තියාගත්තා නම් අඳුන ගන්න පුළුවන් වෙයි. පොත්වල print කරලා තියෙනකොට මේකට චූටි කෑල්ලක් එකතු වෙනවා. ඒ මෙන්න මෙහෙම කෑල්ලක්. මෙහෙම මෙහෙම. එහෙම කෑල්ලක් එකතු වුණා ඒකත් ඌ අකුරම තමයි කියලා අඳුන ගන්න තමයි ඕනේ. චූටි කොක්කක් වගේ තියෙන්න පුළුවන්. අත් අකුර විදිහට ඔයා මෙහෙම ලිව්වට කමක් නැහැ. මේක ඌ අකුර. ලියලා ඉවර නම් හෑන්ඩ් රේස් කරන්න. අකුරු 5යි ලියන්නේ. ඉවරයි. ඉවරයි ටීචර්. ඉවරයිනේ. ඕකේ. ඊට පස්සේ අපි යමු තව අකුරු දෙකක් කරමු නේද? ඔන්න එහෙනම් ඒ අකුර. ඒ අකුර. ඔන්න බලන්නකො ලියන හැටි. ඔන්න හොඳට බලා ගන්න ඕනේ. ඒක චූටි කොක්කක් නේ. මේ වගේ චූටි කොක්කක් එක අවසන් වෙනවා. ඔන්න දෙවෙනි ඉර ටික ටික උඩට ගියා. මෙහෙම ගෙනාවා. මෙහෙම. ඔන්න මෙහෙම මෙහෙම මෙහෙම. ඉතින් මේ ෆොන්ට් එක නැත්තම් මේ අකුරු විශේෂයේ චූටි වෙනසක් තියෙනවා. ඔයගොල්ලෝ මතක තියාගන්න මෙන්න මේ ඉරේ හරි මැදට මෙතෙන්ට වෙනකම්ම අරගෙන යන්න. මම බෝඩ් එකේ ලියපු අකුර බලන්න. මේ ඉරේ හරි මැදට වෙනකම් ඒක දිගේ අරන් ගිහිල්ලා රැල්ලක් වගේ අත සැල්ලුවෙන් ගෙන අවසන් කරන්න. ඔන්න බලන්න ආයේ. මෙහෙම ගත්තා. මෙහෙම මෙහෙම ආයි ඒක දිගේම යනවා. මැදටම යනවා. මැදට ගියා රැල්ලක් වගේ මේ. අන්න එහෙම අවසන් කරා. මෙහෙම 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 මෙන්න මේ වගේ. ඉතින් ඔන්න බලන්න මෙතනයි එකම ලයින් එකක තියෙන්න ඕනේ. එකම රේඛාවක තියෙන්න ඕනේ. ඉතින් ඊළඟට මේක ඇත්තටම මුද්‍රිත අකුරක්. පොත්පත්වල print කරලා තියෙන අකුරක්. ඔය අත් අකුර ලියද්දි මොකද කරන්නේ? මෙහෙම. කොක්ක වගේ කොටස නැතුව මෙහෙම මෙහෙම මෙහෙම. ඒ අකුර මෙහෙම ලිව්වා නම් හරි. එහෙනම් ඔයා පොතේ ප්‍රැක්ටිස් කරන්න ඕනේ මේක උඩින්ම එකක් ලියලා තියාගන්න මේ කොක්ක වගේ තියෙන විදිහට. මේක ඒ අකුර. එහෙනම් ලියමු බලන්න. ලස්සන්ට ලියන්න ඕනේ මුතු කැට වගේ. ඉවරය හෑන්ඩ් රේස් කරමු. ඉවරයි.
ඉවරයිද? දැන් එහෙනම් යමු නේද? ඊළඟ අකුරට අන්තිම අකුර ඔන්න බලන්නකෝ එහෙනම් අන්තිම අකුර ඕ. ඕ අකුර. ඔන්න බලන්න පියවර 3කින් ඕ අකුර ලියන විදිහ. මෙහෙම 1 2 මෙහෙම අරගෙන ටික ටික උඩට අරන් ගිහිල්ලා හොඳට රවුම් කරලාගෙන අවසන් කරනවා. ඔන්න බලන්න. මෙහෙම 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 ඔන්න රවුමට මෙන්න මේ වගේ. මැදට ගෙනාව අන්තිමටම මෙහෙම. චූටි ඉරක් නේ. චූටි ඉරක්. මෙන්න මේ තැන් දෙකට පිටින් එන පුංචි ඉරක්. ආයෙත් බලමු. මෙහෙම 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 මෙහෙම. ඕ අකුර මෙහෙම මෙහෙම රවුම් කරලා ගන්න මැදට. දැන් ඔන්න මේකම අපිට පුළුවන් අත් අකුර විදිහට මේක මුද්‍රිත අකුර විදිහට මෙහෙම ලියන්න. චූටි කොක්කක් වගේ. එහෙම ගත්තොත් මුද්‍රිත අකුර අපිට ඉතින් පොත්පත්වල මෙහෙම දකින්න පුළුවන්. ඔයා පොතේ ලියනකොට මෙන්න මෙහෙම අත් අකුර ලියන්න. දැන් ලියමුද එහෙනම්? ඕ අකුර මෙහෙම මෙහෙම හොඳට රවුම් කරා. මෙහෙම. දැන් ලියමු එහෙනම් ඕ අකුර. ඉවරයි. ඉවරයිද? ලේසියිද එහෙනම් අකුරු පහ? ආ, ඊ, ඉවරයි. ඒ, ඕ. නේද? හරි. ඉතින් ඔන්න එහෙනම් අපි අද අකුරු පහක් ලිව්වා. ඉවරයි නේද? හරි. දැන් ඔන්න මම ඔයගලන්ට තව පොඩි දෙයක් මතක් කරන්නම්. ඒ තමයි ඔයගලන්ට දැන් මට හිතුණා අකුරු ලියද්දී අපිට තව චුට්ටක් මේක නිවැරදිවම ලියන්න තාම පුංචි දරුවනේ. ඔන්න මේක ඔයගලන්ට පාවිච්චි කරන්න පුළුවන්. ඔයගලන්ට අපේ මෙන්න මේ හිරංගනා වැඩපොත නේ බලන්න හිරංගනා වැඩපොත ගත්තාම දැන් ඔය අපි අද ඉගෙන ගත්ත අකුරු ටික නේ ඉරි උඩ ඇඳලා ඔයගලන්ට ප්‍රැක්ටිස් කරන්න පුළුවන් විදිහට තියෙනවා. ටීචර් ඔව්. ඔය පොතේ ෆොටෝ එකක් ගහලා මගේ අම්මට එවන්න පුළුවන්ද? හරි. ඔන්න හිරංගනා වලට එක පොතක් තියෙනවා, කතකනා වලට තව පොතක් තියෙනවා. ඊට පස්සේ කංජි වලට දැන් කංජිනේ අමාරුයි කියන්නේ නේද? ඉතින් කංජි වලටත් මේ වගේ පොතක් තියෙනවා. ඔයගලන්ට අකුරු උඩ ලියලියා ප්‍රැක්ටිස් කරන්න පුළුවන් විදිහේ බුක් එකක් තියෙනවා. ඉතින් ඔයගලන්ට මේ පොතත් අපෙන් ලබා ගන්න පුළුවන් හිරංගනා කතකනා කංජි. එතකොට මේ පොත් තුනටම මිල වෙන්නේ රුපියල් 1200ක් වගේ. මේ පොත 800ක් වෙනවා ඇත්තටම. නමුත් අපේ ළමයින්ට අපි 600ක වගේ මුදලකට දෙනවා. එතකොට මේ පොත් තුනටම වෙන්නේ 1200ක් වගේ. ඉතින් ඔයගලන්ට ඩිලිවරි එකම ගෙදරටම ගෙන්වා ගන්න පුළුවන්. ඒ වගේ තැපැල් ගාස්තුව රුපියල් 300ක් වගේ දැම්මහම ඔයගලන්ට මේ පොත ගෙදරටම ගෙන්වා ගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් අවශ්‍ය අය ඒක පාවිච්චි කරන්න අත්‍යවශ්‍ය නැහැ. නමුත් අවශ්‍ය අයට පුළුවන් මේ පොතුත් අරගෙන අකුරු උඩ ලියලා අකුර කොහොමද ලියවෙන්නේ කියලා හොඳ අදහසක් අරගෙන ඒකේ ප්‍රැක්ටිස් කරලා අඟල් භාගේ කොටු රෝල් පොතට යන්න. අත්‍යවශ්‍ය නැහැ. මට අතරමඟදී මතක් වෙච්ච නිසායි මම මේක පෙන්නුවේ. හරි. ඊළඟට අපි චුට්ටක් බලමුද ගණන් කරන්නේ කොහොමද කියලා ජපන් භාෂාවේ.
ඔන්න බලන්නකෝ. ජපන් භාෂාවෙන් ඔව් නම්බර්ස් වලට කියනවා. ඔව් කියන්න පුතේ. ඒ පොත්වල මිල ගාන මොකද්ද? 1200යි පොත් තුනම. ඔක්කොම ඔයගලන්ට විස්තර එවන්නම් මැසේජ් එකක් දැම්මම විස්තර එවන්නම්. මැසේජ් එකක් එවන්න. හරි. ඔන්න එහෙනම් ඉලක්කම් වලට අපි කියනවා සූජි. සූජි. සූජි ඉලක්කම්. නම්බර්ස් වලට එන සූජි කියලා තමයි කියන්නේ. සූජි. සූජි. හරිද? දැන් එහෙනම් අපි බලමුද මොනවාද මේ සූජි කියලා. ජපන් වලින් ගණන් කරන්නේ කොහොමද කියලා. ඔන්න එහෙනම් සූජි. බිංදුවට කියනවා උඩින්ම තියෙනවා කියවීම. 0 රේ. 0 රේ මේ සිංහල උච්චාරණය නිවැරදි ඒක පාවිච්චි කරන්න 0 නෙමෙයි 0. 0 රේ මේ බිංදුවට පාවිච්චි කරන්නේ. 0 රේ බිංදුව. බලන්න හරිද කියලා. 0 රේ. ඔන්න දැන් අපි යනවා එකේ ඉඳලා 10ට ගණන් කරන්න. බිංදුවට එනම් 0 රේ මේ ඔක්කොම ඕගොල්ලෝ අමාරු වචන පොතට එකතු කරගන්න ගණන් කරන්නත් අපි ඉගෙන ගන්න ඕනේ. එහෙනම් මුලින්ම සුයිජි කියලා ලියලා ඊට පස්සේ ඔන්න මුලින්ම ලියවෙන්නේ 0 රේ. හරිද? ඉවරයි නම් ඉවරයි කියන්න බලන්න. ඉවරයිද? අත උස්සනවාද? අත උස්සලා හරි පෙන්නන්න නේද? හරි. හොඳයි. ඔන්න අපි යනවා එකේ ඉඳලා 10ට ගණන් කරන්න. බලමුද try කරලා. එකට කියනවා මම සිංහලෙනුත් ලියන්නම්. 1 2 3 නෑනේ ජපන්නේ. මේ ජපන්නේ. එහෙනම් ඔන්න කියන්නේ ඉචි ඉචි. ඉචි එකට ඉචි. දෙකට හෝ දැන් මයික් මියුට් කරගමු. අන්තිමටම උච්චාරණ කරමු. දෙකට නී. තුනට sun. තුනට එහෙනම් sun. ඉචි නී sun. හතරට යොන් කියලාත් කියනවා. කලාතුරකින් ගොඩක් අඩුවෙන් ෂී කියලාත් කියනවා. ෂී. ඕගොල්ලෝ යොන් පාවිච්චි කරන්න. යොන් ෂී. පහට කියනවා ගෝ. ගෝ නෙමෙයි. ගෝ. ගෝ. ඉචි නී සන් යොන් ගෝ. හරිද? ඉචි නී සන් යොන් ගෝ. ඊට පස්සේ හයට කියනවා රොක්කු. හතට කියනවා නානා සහ ශිචි. අටට කියනවා හචි. නවයට කියනවා Q ඇදෙන්න ඕනේ. Q. නැත්තම් කු. හැබැයි ඔන්න ඕගොල්ලෝ Q පාවිච්චි කරා. 10ට කියනවා ජූ. තව කියවීමක් තියෙනවා තෝ කියලා. ඉතින් මේ හැම වෙලාවෙම මුලට දාලා තියෙන එක කියවන්න දෙකක් තියෙන අවස්ථාවල. යොන් නානා Q
Ju. මුල එක පාවිච්චි කරන්නේ නැත්නම් එකේ ඉඳන් 10ට ගණන් කරන්න කිව්වොත් ඉලක්කම් 15ක් විතර කියනවනේ. එහෙනම් මේ ඉස්සරහින් තියෙන එක පාවිච්චි කරන්න. ඉච්චි, ni, san, yon, go. Roku, nana, hachi, kyu, ju. කවුද කියන්න කැමති? කැමති කෙනෙක් කියන්න බලන්න. ඉච්චි, ni, san, yon. Ichi, Ah, ni, ah, san, ju, Yon. yon, Go. go, ah, Roku. roku, ah, nana, ah, hachi, Q. ah. kyu, U. ju. Ju. Ni, san, yon, go, Koko කියන්න බලන්න. Ichi, ni, san, yon, go, roku, nana, hachi, kyu, ju. Okay, very good. අනාට ලියාගන්න. වෙන තව කවුද කියන්නේ? Ma, Noise. ඔව් කියන්න. ni, san, go, ඉච්චි කො කියන්න පුතේ? ni, san, go, yon go roku nana nana, hachi hachi, ju practice කරන්න. ju. ඊළඟ දවසේ ලස්සනට කියමු ඔක්කොම ටික ප්‍රැක්ටිස් කරන් එන්න. වෙන කවුද කියන්න කැමති? කැමති අය ඉන්නවා නම් කියන්න. මට පාඩම් සෙන්සේ. නේ කියන්න බලන්න එනම්. Ichi, ni, san, yon, go, roku, nana, hachi, kyu, ju. very good. ගොඩක් හොඳයි. ඉතින් ඔන්න ඔය ටික පුළුවන් නම් ඉස්සරහට ගණන් කරන්න හරි ලේසි. ඉතින් ඔන්න එහෙනම් අපි අද දවසේ 1 ඉඳලා 10ට වෙනකනොත් ගණන් කරන්න ඉගෙන ගත්තා. මොනවද ඉලක්කම් වලට කියන්නේ පොදුවේ? මොකද වචනේ අපි කිව්වේ? Susi. ආ සූජි නේද? සූජි. Suji. සූජි. හරි. ඉතින් එහෙනම් ගඟට මොකද්ද කිව්වේ? ගඟ Bawa. කවා නේද? කන්දට Yama. යම කටට Yama. Kuci. කුචි නේද? කුචි. හරි. එහෙමනම් ඔන්න වචන අමතක කරන්න එපා. දැන් එහෙනම් අපි ක්ලාස් එක අවසන් කරන්නයි යන්නේ. එතකොට අපි බයි බයි කියලා කියමුද ජපනීස් වලින්? Sayonara, sensei. සයෝනරා. Sayonara. අනේ නේද? සයෝනරා. Sensei. Sayonara. ඔන්නේ පොඩ්ඩක් ඉන්න තාම ඉවර නෑ. Saudiya. සයෝනාරා නෙමෙයි සයෝනරා කියන්න. සයෝනරා කියලා තමයි ඔන්න ක්ලාස් එක අවසන් කරන්නේ. සයෝනරා. Sayonara. සයෝනරා. Sayonara. හරි. ඔව්. Sayonara, sensei. සයෝනරා. හරි. ඉතින් ක්ලාස් එක ඉවර වුණාට පස්සේ ක්ලාස් එකට ජොයින් වෙන දරුවෝ මැසේජ් ඒ කියන්නේ දිගටම ක්ලාස් එක කරන්න බලාපොරොත්තු වෙන දරුවෝ අපිට මැසේජ් එකක් එවන්න. එතකොට ඕගොල්ලන්ට ඉදිරි තොරතුරු ලබා දීම කරන්න. ඉතින් අපි ලොකු කණ්ඩායමක් ගන්න නැහැ. පොඩි කණ්ඩායමක් එක්ක යන්නේ. ඉතින් ජොයින් වෙන්න බලාපොරොත්තු වෙන අය අපිට මැසේජ් එකක් එවන්න. ආයි පන්තිය තියෙන්නේ සඳුදා හවස 4:00 ඉඳලා 6 වෙනිදා. Sayonara. 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 Sensei. Thank you, sensei. Sayonara.